අපේ ජීවිතවල හැමදාම අපි පුරවන්න හදන හිස් තැනක් තියෙනවා. අපි හිතන්නේ වැඩියෙන් දේවල් එකතු කළොත් සතුට වැඩි වෙනවා කියලා. මිල මුදල්, ගෞරවය, වස්තුව ඒත් මේ කිසිවක් නැති කෙනෙක්ට ජීවිතේ ලොකුම සතුට ලැබුණොත් මේ කතාවේ එන සෙන් ගුරුවරයා හොරුන්ට දීපු වටිනාම පාඩම කුමක්ද? අපි බලමු. කිසිවක් නොමැතිකමේ සැබෑ වටිනාකම කියලා දෙන්නේ කොහොමද කියලා. අතීතයේ ජපානයේ ටොයෝ නම් ඉතාම දුප්පත් එහෙත් ප්‍රඥාවන්ත සෙන් ගුරුවරයෙක් ජීවත් වුණා. ඔහුගේ පැල්පතේ තිබුණේ ඉතාම සුළු බඩමූට්ටු ප්‍රමාණයක්. ඔහු භාවනාවේ යෙදෙමින් සරල ජීවිතයක් ගත කළා. ඔහුට කිසිවක් අහිමි වේ යයි බියක් තිබුණේ නැහැ. දිනක් රාත්‍රියේදී සොරෙක් ටොයෝගේ පැල්පතට කඩා වැදුණා. පැල්පතේ තිබූ සියලුම දේවල් සෙවූ සොරාට පැල්පතේ විකිණිය හැකි කිසිවක් සොයා ගැනීමට නොහැකි වුණා. ගුරුවරයාගේ පැරණි කඩමාළු සහ බිඳුණු භාණ්ඩ කිහිපයක් පමණ එහි තිබුණා. සොරා හිස් අතින් යාමට සූදානම් වන විට ටොයෝසන් ගුරුවරයා භාවනාවෙන් අවදි වී සිනාසුණා. අනේ දුකයි ටොයෝ පැවසුවේ. ඔබ බොහෝ දුරක් පැමිණ තිබෙනවා. ඒත් මේ මගේ පැල්පතේ ඔබට තෑග්ගක් දීමට තරම් වටිනා කිසිවක් නැහැ. මෙසේ කී ගුරුවරයා පැරණි කඩමාල්ලක්ගෙන එය සොරාට දිගු කර කරුණා කරලා මෙය රැගෙන යන්න. හිස් අතින් යන්න එපා යයි කිව්වේ. ලැජ්ජාවටපත් සොරාට කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකි වුණා. ඔහු කෝපයෙන් රෙදි කඩ අතටගෙන අඳුරේම පලා ගියා. සොරා ගිය පසු ටොයෝසෙන් ගුරුවරයා සඳ එළිය දෙස බලා මෙසේ මිමනුවා. අනේ දුකයි. මට ඔහුට මේ ලස්සන සඳ එළිය දෙන්න බැරි වුණානේ. සොරා ටොයෝගේ පැල්පතින් කිසිවක් සොරාගත්තේ නැත. මන්ද එහි තිබූ වටිනාම දේ එනම් සැහැල්ලු සිත සහ සංසුන් නිශ්ශබ්දතාවය සොරකම් කළ නොහැකි බැවිනි. සැබෑ වස්තුව තියෙන්නේ පිටත නොවේ අප තුලයි. පිටතින් ලබා ගන්නට උත්සාහ කරන දේවල් නැති වී යන්න පුළුවන්. ඒත් අපේ මනස තුල ඇති සැනසීම සහ නිදහස කිසිවෙකුට සොරාගත නොහැකි. ඔබේ මනස සරල කරන්න. ඔබ සතු දේ ගැන නොබ. ඔබට නොමැති දේ ගැන කනස්සල්ලු නොවී වර්තමාන මොහොතේ ඇති නිදහස අගය කරන්න. ජීවිතේ ලස්සනම දේවල් සඳ එළිය, නිශ්ශබ්දතාවය, හිතේ සැහැල්ලුව කිසිදා සොරකම් කළ නොහැක. ඔබගේ වටිනාම සම්පත එය බව තේරුම් ගන්න.